ලැබුවා වූ 2026 නව වසර ඔයාලා සියලු දෙනාටම සුබම සුබ නව වසරක් වේවා කියලා මිකී බ්‍රෝ ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද මම ඔයාලට මේ වීඩියෝ එකෙන් කියලා දෙන්න හිතුවේ එදා මම ඔයාලට ඒ කියන්නේ කලින් මම වීඩියෝ එකේ ඔයාලට කියලා දුන්න මෙන්නේ වෙන අයගේ වීඩියෝ යූස් කරන්නේ කොහොමද කියලා. ඉතින් මම අද අන්න ඒකේ method 2 විදිහට අලුත්ම ක්‍රම ටිකක් කියලා දෙන්න යන්නේ. ඉතින් මේ වීඩියෝ එක skip කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. මොකද ඔයාලට Facebook එකට ඒ වගේම YouTube, TikTok ඔය ඕනම දෙයකට වෙන අයගේ content හරියටම use කරන්න කොහොමද කියලා මම මේකේ කියලා දෙනවා. ඉතින් අද වීඩියෝට යමු. ඒ වගේම මම ඔයාලට මතක් කරනවා මෙන්න මේ කලින් දාලා තියෙන වීඩියෝ එක බලන්න. මේකේ මේ edit කරන විදිහක් කියලා දෙනවා. අන්න ඒකත් හොඳට ඒ කියන්නේ ඒකත් හොඳට use කරලා ඔයාලා වීඩියෝ කරන්න බලන්න. හරි. එහෙනම් අපි අද වීඩියෝ එකට යමු. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ඔයාලා දැකලා ඇති අර ඉතින් ඔයාලා දැකලා ඇති මෙන්න මේ වගේ channel මේ මම උදාහරණ ටිකක් පෙන්නනවා මේ තියෙන එකක් ඔයාලා බලන්න මේ වගේ කමෙන්ට් එකක් ඇඩ් කරලා තියෙනවා. දැන් මෙයාගේ නෙමෙයි මේ වීඩියෝ එක මේ නිකන් අර කමෙන්ට් එකක් වගේ ඇඩ් කරලා තියෙනවා. මම ඔයාලට සිංහල channel ටිකක් පෙන්නන්නම්. ඔයාලට පුළුවන් මේක ඉංග්‍රීසි වලිනුත් කරන්න. හරි මම වීඩියෝ එක හදන විදිය කියලා දෙන්නම්. ඊට පස්සේ ඔයාලට පුළුවන් දැන් මෙතනත් එකක් තියෙනවා. මේ ඔයාලට බලන්න පුළුවන් මේ ඔයාලා දැකලා තියෙන මේ ෂෝට් වීඩියෝ දෙකක් දෙන්නෙක් ගියා නම් ඊට පස්සේ මෙතන කමෙන්ට් එකක් දාලා මෙතනත් දාලා හදලා තියෙන්නේ. හරි. ඊට පස්සේ ඔයාලා බලන්න පුළුවන් මෙතනත් ඒ විදිහට මේ හරි මේ වගේ හදලා තිනවා. සෝ ඔයාලට පුළුවන් මේ දැන් මෙයාගෙත් මේ තියෙන්නේ. ඉතින් මේ වගේ ඔයාලට හදන්න පුළුවන්. හරිද? මේ වෙන අයගේ වීඩියෝ අරන් මේ විදිහට හදන්න පුළුවන්. දැන් මම ඔයාලට ඒක කියලා දෙන්නම්. හරි. ඔයාලා මුලින්ම Canva එකට ගිහලා මෙන්න මෙහෙම YouTube short කියලා search කරන්න. ඊට පස්සේ මේ එන blank template එකක් ගන්න. ඊට පස්සේ ඔයාලට ඒක open කරගන්න. හරි. ඒක මේ වගේ open කරගෙන ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මේකට ඉස්සෙල්ලාම ප්‍රේම් මේ මෙතන දිනවා මේ element A ප්‍රේම් කියලා දිනවා. ඉතින් ප්‍රේම් කියන එකට ඊට පස්සේ මෙතන දිනවා මෙන්න මේක ඔයාලට ගන්න පුළුවන්. හරිද? මේක සිලෙක්ට් කරලා අරගෙන මේක පොඩ්ඩක් මෙන්න මේ විදිහට ඔයාලට හදා ගන්න පුළුවන්. හරි. මෙහෙම හදා ගන්න. ඊට පස්සේ ඔයාලා text කියන එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් මෙතනට මෙන්න මේ වගේ text එකක් දෙන්න. දැන් මම ඉංග්‍රීසියක් දෙන්න නිකන් මේ වගේ wait for it කියලා දෙන්න. ඉතින් ඔයාලට මේවා නිකන් ඔයාලට හිතන එක මේක type කරන්න. එහෙම ප්‍රශ්නයක් නැහැ. හරි. තේරුමක් තියෙන්න ඕනි කියලා එක කියන්නේ සාමාන්‍ය වීඩියෝ එකට ගැලපෙන තේරුමක් තියෙන්න ඔයාලට මොකුම දාන්න නැත අර වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. ඒ වගේ ඔයාලට කැමති අදහසක් දෙන්න පුළුවන්. ඉතින් ඔයාලා හිතන්න සමහර මෙහෙම දෙයක් හිතුවේ නෑ නේද? මේක ඉවර වෙනකොට මේ වගේ දෙයක් වෙයි කියලා කවුද හිතුවේ? ඒ වගේ ඔයාලට දාන්න පුළුවන්. හරි. ඊට පස්සේ මෙන්න මේ වගේ මේ කියන්නේ ඒ වගේම මෙතෙන්ට දාන්න. ඊට පස්සේ දැන් මෙතෙන්ට ඔයාලට වීඩියෝ එක අප්ලෝඩ් කරන්න තියෙන්නේ. ඔයාලට මම මේ ඩවුන්ලෝඩ් කරලා තියාගත්ත වීඩියෝ ටිකක් තියෙනවා. ඒක අප්ලෝඩ් කරා මේ වගේ. ඊට පස්සේ ඔයාලා මෙන්න මේක හරි දැන් මෙතන සිලෙක්ට් කරලා මේක අදින්න මේ අර අපි කියන අප්ලෝඩ් කරලා ඇති වීඩියෝ එක ඉවර වෙනකන්. හරිද? ටෙක්ස්ට් එකත් ඔයාලට පුළුවන් ඒ වගේ ඇදලා ගන්න. මේ වගේ ඉවර වෙනකන් ඇදලා ගන්න. හරිද? මම හිතනවා මම කියන එක ඔයාලට තේරෙන්නේ නැති කියලා. හරිද? මෙහෙම අරන් ඊට පස්සේ ඔයාලා මේ වීඩියෝ එක සිලෙක්ට් කරලා වීඩියෝ එක ක්ලික් කරලා මෙහෙම උඩට කරලා මේ කියන්නේ මේ ඉමේජ් එක උඩට දාගන්න. හරිද? කියන්නේ අපි ගත්තේ ප්‍රේම් එකෙන් උඩට දාගන්න. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මෙන්න මේවා කරලා කොහොම හරි මේක දාගන්න. ඒ කියන්නේ මේ ඉමේජ් එක මේ වීඩියෝ එකේ තියෙන්නේ මේ වීඩියෝ එක මේ මෙතන තියෙන පල්ලේ තියෙන ප්‍රේම් එක තියෙන ඔය ප්‍රේම් එක ඇතුළට දාගන්න මෙහෙම. හරිද? මෙන්න යාගේ දාගන්න. හරිද? ඔයාලා නැතු මේ කියන්නේ මේ වීඩියෝ එක නිකන් මේ රීසයිස් කරන්න ගියොත් එහෙනම් මේක මේ හරියට සෙට් වෙන්නේ නැහැ ඔයාලට. කියන්නේ මෙන්න මේ වගේ වෙනස් කරනවනේ උඹ බලන්න. මේ වීඩියෝ එක කියන්නේ ගානට ඇඩ්ජස්ට් කරගන්න බෑනේ මෙහෙම මේ. ඒතර සයිස් එක වෙනස් වෙනවා. හරිද? වීඩියෝ එකේ ඔයාලට දැන් අර එහෙම කරාම සාමාන්‍යයෙන් වීඩියෝ එක මෙහෙම ගානට වැටෙනවා. හරිද? ඊට පස්සේ දැන් මේක හරි. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක ඔයාලට පුළුවන් මේකට මේ දැන් මෙන්න මේ ටෙක්ස්ට් එකට ඇනිමේෂන් එකක් ඇඩ් කරන්න. හරිද? මේ ඇනිමේෂන් වලට ගිහිල්ලා ඔයාලට පුළුවන් මේ වගේ කියන්නේ ඇනිමේෂන් ඇඩ් කරන්න. හරිද? මේ ඔයා කැමති දෙයක් දැන් මේකට කරයි. දැන් මේකේ වීඩියෝ එක කලර් එක ඔයාලට පුළුවන් මෙතන මේ එඩිට් වලට ගිහිල්ලා ෆ්‍රී එකේ නම් ගොඩක් දෙනවා අඩුයි. සාමාන්‍යයෙන් ඔයාලට මේ කලර් එක පොඩ්ඩක් චේන්ජ් කරලා මෙන්න වගේ හදා ගන්න පුළුවන්. හරිද? එතකොට අර ඔරිජිනල් ගතිය යනවනේ. එහෙම නැත්නම් මේක අර ස්වැප් කරන්න පුළුවන්. ඒ කියන්නේ අර දෙපැත්ත මාරු කරගන්න. ඉතින් ෆ්ලිප් කියලා තියෙන මේකේ ෆ්ලිප් කියන එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් මෙතනින් මේ වීඩියෝ එකේ අර ඔරිජිනල් ගතිය අයින් කරගන්න. ඒ කියන්නේ ඔරිජිනල් එකේ තිබ්බ අනිත් පැත්තට දැන් මේකේ අනිත් පැත්තට තියෙන. ඊට පස්සේ ඔයාලට ඔය වගේ දේවල් ටිකක් මේක කරයි. මේක ක්‍රමයක්. හරිද? මෙන්න මේ වගේ ඔයාලට වීඩියෝ එක හදා ගන්න පුළුවන්. දැන් ඔයාලට ඊට පස්සේ තාම පුළුවන් දැන් මේ කමෙන්ට් එක උඩින් දාන්නම කියලා ගන්න නැහැ. මේක ඔයාලට පුළුවන් වීඩියෝ එක මෙහෙ උඩට දාලා කමෙන්ට් එක පොඩ යටින් දාන්න. හරිද? මේ වගේ ඊට පස්සේ ඔයාලට පුළුවන් වෙනවා මේක මේ වගේ සයිස් එක අඩු කරලා ඊට පස්සේ ඔයාලට පුළුවන්
පොඩ්ඩක් ඉන්න. මේ වගේ සයිස් එක අඩු කරලා ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතෙන්ට ඔයාලට පුළුවන් නිකන් අර කියන්නේ තව වීඩියෝ එකක් හරි ෆොටෝ එකක් හරි ඉමේජ් එකක් හරි යටින් ඇඩ් කරගන්න. මම පෙන්නන්න ඒකත්. මම මේ නිකන් මෙහෙම සර්ච් කරා ඊට පස්සේ බලමු වීඩියෝ වලට ගිහිල්ලා අපිට පුළුවන් ওই නම් වීඩියෝස් නැත්තම් අපිට ෆොටෝස් වලට ගිහිල්ලා පුළුවන් මේ නිකන් මේකේ තියෙන ෆ්‍රී ෆොටෝ එකක් අරගෙන මෙන්න වගේ පල්ලෙන් ඇඩ් කරගන්න. හරිද? වීඩියෝ කිවරණ එකත් අර වගේ මේව කරලා ඇද ගන්න. වීඩියෝ කිවරණ ගන්න. හරි? මේක පොඩ්ඩක් පැහැදිලිව හදා ගන්න. ट्रांसपेरेंसी එක අඩු කරමු. මෙන්න ඒ ट्रांसपेरेंसी එක පොඩ්ඩක් අඩු කරලා ඊට පස්සේ මේ වීඩියෝ එකත් ගන්නට තව මේ වීඩියෝ ගන්නට අරගෙන සයිස් එක හදා ගන්න ඕලා. හරිද? මෙන්න වගේ ඔයාලා සයිස් එක මේකේ හදා ගන්න. හරි? හරි. ඔයාලට පුළුවන් මේ වගේ තෝරන එඩිට් කරගන්න. හරි දැන් මේ එඩිට් එක ගන්න තියෙනවනේ. දැන් මෙතන අකවුන්ට් එක පේන්නේ නැත්නම් ඔයාලට පුළුවන් මේකේ ෂේප්ස් කියන්නේ ෂේප් එකක් අරගෙන හරි ෂේප් එකක් අරගෙන දාන්න පුළුවන් මෙතෙන්ට මේ වගේ මේ අකවුන්ට් එක පේන විදිහට හදා ගන්න පුළුවන්. ඉතින් මේක ඔයාගේ ක්‍රියේටිව් ගතිය ඔයා ගන්න. හරිද? මම මේ කියලා දෙන අයිඩියා එක අරගෙන ක්‍රියේටිව් විදිහට ඔයාලා වැඩේ කරන්න ඕනේ. හරිද? මෙන්න එහෙම ඔයාලට පුළුවන් හදන්න. දැන් මේ වීඩියෝ එකේ කිසිම ඔරිජිනල් ඒ කියන්නේ ඔරිජිනල් කියලා ඔරිජිනල් කෙනාගේ වීඩියෝ එක නෙමෙයි තියෙන්නේ. දැන් මේක වෙනස් තනිකර එඩිට් යන්නේ තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේ වගේ මේ වීඩියෝ එක එඩිට් කරලා ඩවුන්ලෝඩ් කරලා අප්ලෝඩ් කරන්න. YouTube එකට, Facebook එකට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරිද? ඊට පස්සේ ඊළඟ මෙතඩ් එක තමයි ඔයාලට කියන්න තියෙන්නේ. දැන් එකක් ඉවරයි. හරිද? මේ එකක්. හරිද? ඊට පස්සේ මේ කමෙන්ට් එකක් ඇඩ් කරලා මේ කරන එක. ඊට පස්සේ තව එකක් කරයි ඔයාලට රියැක්ෂන්. හරිද? ඔයාලා දැකලා ඇති. මම පෙන්නන්නම් එක්සැම්පල් ටික මේ සර්ච් කරගත්තම ටික ඔයාලට බලන්න පුළුවන්. දැන් මේ උඩ මේ වීඩියෝ ප්ලේ වෙද්දි උඩ තියෙනවා. හරිද? රියැක්ෂන්. ඊට පස්සේ ඔයාලට මේකෙත් බලන්න පුළුවන් මේ උඩින් රියැක්ෂන් එකක් පෙන්නනවා මේ වෙන වීඩියෝ එකක් උඩින් රියැක්ෂන් එකක් තියෙනවා. තව මේකේ වෙනම බෑග්ග්‍රවුන්ඩ් එකෙත් වීඩියෝ එකක් ප්ලේ වෙනවා. හරිද? ඉතින් ඔයාලට ඒ වගේ බලා ගන්න පුළුවන්. දැන් මෙතනත් මේ රියැක්ෂන් එකක් කරන්නේ. ඉතින් ඔන්න ඔය කරાવી. මේක ඇවිල්ලා රෑන්කින් එකක්. හරිද? මේ කොහේ කියන්නේ මොකක් හරි කැටගරි එක වීඩියෝ TikTok එකෙන් Instagram එකෙන් මොකෙන් හරි ඔය කොහේ හරි සෝෂල් කියන්නේ වෙන තැනකින් අරගෙන එයාලා රෑන්කින් විදිහට හදනවා. එයා කියන්නේ ඇත්ත රෑන්කින් නෙමෙයි. එයාලගේ හිතන විදිහට එයාලා හදනවා. දැන් මේක එක වුණොත් මේක හොඳයි මේක දෙක කිය එයාලා හිතන විදිහට ඒ කියන්නේ වීඩියෝ එක හදන කෙනා හිතන විදිහට තමයි දාලා තියෙන රෑන්කින් කියලා. නැත්නම් ඇත්තටම රෑන්කින් නෙමෙයි. ඉතින් ඔයාලට පුළුවන් ඒ වගේ හදන්නත්. හරිද? ඊට පස්සේ මේ ඔයාලට මෙතනත් බලා ගන්න පුළුවන්. මෙයා එක්ස්ප්ලেইন එකක් කරන්න. හරි මේ එක්ස්ප්ලেইন කරනවා. වීඩියෝ එක එක්ස්ප්ලেইন කරනවා. හරි ඊළඟට මම ඒක කියලා දෙන්නම් ඔයාලට. මේ තියෙන රියැක්ෂන් එකක් මේ උඩින් වෙනම රියැක්ෂන් කරනවා. හරි. මේ කමෙන්ට් එකක් ඇඩ් කළා මේකෙත් තියෙන රියැක්ෂන් එකක්ම තමයි මේකේ කමෙන්ට් එකකුත් ඇඩ් කරලා තිනවා මේ. ඉතින් ඔයාලට මේ වගේ දේවල් බලා ගන්න පුළුවන්. හරි. ඕක තමයි ඊළඟට මට කියලා දෙන්නේ. ඊළඟට ඔයාලට මම කියලා දෙනවා රියැක්ෂන් එක. හරි රියැක්ෂන් එක. මේ තින්නේ මේ channel එකත් තියෙනවා ඔයාලට බලා ගන්න ඕනේ මිස්ටර් පුදුමේ. ඉතින් මේ රියැක්ෂන් නෙමෙයි සෝරි මේ වීඩියෝ එක්ස්ප්ලেইন කරන එක. හරිද? සෝරි වීඩියෝ මේ එක්ස්ප්ලেইন කරන. ඒ කියන්නේ වෙන කෙනෙක්ගේ වීඩියෝ එකක් කරන් ඒ වීඩියෝ එක එක්ස්ප්ලেইন කරන එක තමයි කරන්නේ. ඔයාලට මේ වගේවත් මෙතන මාර සර්ච් කරපෙක මේකේ නන්නේ ඔයාලට මේ වගේව කරන්න පුළුවන්. දැන් මේ කියන්නේ මේකේ දැන් මේ වීඩියෝ එකේ තියෙනවනේ. මේ වීඩියෝ ඔයාලට නම් එක්ස්ප්ලেইন කරන්න තියෙන්නේ. මේකේ වෙන දේ ඔයාලට පුළුවන් මේ යට රියැක්ෂන් කොටස අයින් කරලා මේ වීඩියෝ එකේ අරගෙන ඔයාලට පුළුවන් මේක එක්ස්ප්ලেইন කරන්න. හරි ඒ වගේ දේවල් කරන්න පුළුවන්. අර කියන්නේ අපි හිතන විදිහ තමයි මේකේ එඩිට් එකට දාන්න ඕනේ. හරි අපි හොඳට හිතලා තමයි මේක එඩිට් කරන්න ඕනේ. ඉතින් මං හිතනවා ඔයාලට මේ ටික තේරෙන්නේ නැති කියලා. ඒ වගේම ඔයාලට තව දෙයක් කියන්න ඕනේ. දැන් මේවා මේ වීඩියෝ එක එඩිට් කරද්දී ඔයාලට පුළුවන් ඕවලේ එකක් විදිහට. ඒ කියන්නේ ඔයාලා දන්නේ නැති අර මේ කියන්නේ උඩින් මේකේ අපිට පුළුවන් මෙන්න එහෙම මේ කොඩම එතකොට හොයන්නම් බෑනේ කාගේද වීඩියෝ එක කියලා. මෙන්න මෙහෙම කරලා මේක සම්පූර්ණයෙන් දාලා ඊට පස්සේ මේකේ මේ ट्रांसपेरेंसी එක අඩු කරන්න මෙහෙම. හරි. මේකේ ट्रांसपेरेंसी එක අඩු කරන් සාමාන්‍යයෙන් ගානකට අඩු කරන්න. හරි මේකේ කලර් එක වෙනස් කරලා ඔයාලට පුළුවන් මේක අනිවාර්යයෙන් ඇඩ් කරන්න. ඒ කියන්නේ මම කලින් මෙතඩ් එකේ තෝ කිව්වා මේකෙත් තෝ කියන මේක හැම එකටම වගේ ඇඩ් කරන්න. ඒ කියන්නේ මොන එඩිට් එක කරත් මේකත් දාන්න. හරි. මෙහෙම විදිහට පොඩ්ඩක් වෙනස් කරලා දාන්න. ඉතින් ඒක දාන එකත් හොඳයි ඔයාලට. එතකොට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි. ඉතින් ওই ටික තමයි මම ඔයාලට කියලා දෙන්න තියෙන්නේ අද වීඩියෝ එකේ. මං හිතනවා ඔයාලට මේ වීඩියෝ එකෙන් කියලා දුන්න ටික වැදගත් වෙන්නේ නැති කියලා.
ඉතින් ඔයාලට තව අලුත් වීඩියෝයක් මම ගේන්න YouTube ගැන වගේම Facebook affiliate marketing මේ දේවල් ගැන. හරි. ඉතින් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. මේ වීඩියෝ ඔයාලට මොනවද ඕනි කියලා, ඒ කියන්නේ ඊළඟට කරන වීඩියෝ ඔයාලට මොනවද කරන්න ඕනි කියලා පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් අපි එහෙනම් මේ වීඩියෝ එකේ හම්බෙමු. එතන ඔයාලා සියලු දෙනාටම සුබ දවසක්. good luck.